යාළුවනේ අද අපි යනවා ඩන්සින් නැල්ල බලන්න. අපි දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ වටගොඩ කියන ටවුන් එක පහු කරලා. දැන් අපි කඳු කිලෝමීටර් 5ක විතර දුරකි. කඳු ගොඩක් මැද්දේ ලස්සන පාරක යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 10ක් විතර තියෙනවා යන්න. අපි ගිහින් බලමු ඩන්සින් නැල්ල කොහොමද ලස්සනයිද කියලා. දැන් වතු යායේ මැද්දෙන්ද මේ යන්නේ? ඔව් ඩන්සින් වතු යායේ මැද්දෙන් යන්නේ. බෝඩලුව ටවුන් එක පහු කරලා දකින්නකොට තුන්මංහන්දියක් හම් වෙනවා. ඉතින් අඳුරට පාරක් තියෙනවා තුන්මංහන්දියෙන් දකුණට. තුන්මංහන්දියෙන් දකුණට. ඔව් ඒ පාරට දාන්න ඕන උඩ තියෙන පාරට දකුණට. ඒ පාරේ කිලෝමීටර් 2ක් විතර යනකොට ඩන්සින් නැල්ල තියෙනවා. ඒ පාරෙම තමයි තියෙන්නේ. ඔව්. දැන් අපි ඩන්සින් වතු යායේ මැද්දෙන් තමයි යන්නේ. අපි ගිහින් බලමු ඩන්සින් නැල්ල ලස්සනයිද කියලා. මේ තමයි ඩන්සින් වතු යාය. නාය කියපු ඒවත් තියෙනවා ටිකක්. අනේ මේ මල් වර්ග මොකක්ද දන්නේ නේද? කහ පාට ටිකටම පාරේ තියෙන. අපේ ඈතින් තියෙනවා තව ඇලි. අන්න දියල් ආයි මේ මගේ ෆෝන් එකෙන් මේ ගන්න අපේ කරේ. ඉන්න චුට්ටක්. අපිට ඈතින් තියෙනවා සුන්දර දියලි ලලනාවන් දෙන්නෙක්. බලන්න කිරි පාටට නිසලව කඩා හැලෙන හැටි ලස්සනයිනේ. මනස්කාන්තයි. ආව එල්ලගාවට මේනකොට අවුව ටිකක් වැඩි වුණා. දැන් යන්න හදන්නේ අපි අතන ෆොටෝ එකක් ගන්න. බලමු. වතුර පාර වැඩි. ඉතින් අතන එනකම්ම ගිහිල්ලා අපි ෆොටෝ එක හැවුවා. මම දාන්නම්. හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.